හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා thumbnail එකේ දැක්ක විදියට අද අපි ගේන්නේ නාගදීපේ ගියපු වීඩියෝ එකයි. ඉතින් ඔයාලා මේ දක්න රූට් එකෙන් තමයි අපි නාගදීපෙට ගියේ. ඉතින් මේ රූට් එකේ අපි මුලින්ම යන්නේ කුරිකුට්ටුවන් ගැටියට. කුරිකුට්ටුවන් ගැටියට ගිහිල්ලා එතනින් අපි බෝට්ටුවක් අරගෙන තමයි නාගදීප පන්සලට යන්නේ. ඉතින් අපි හිටපු දමකොළ පටුව රෙස්ට් එකෙන් උදේ 7:30ට තමයි මේ ගමනට අපි පිටත් වෙන්නේ. ඉතින් යාළුවනේ අපි මේ ජැටියට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ යන අතරතුර අපිට මේ දෙපැත්තේ ලස්සන පරිසරයක් බලා ගන්න පුළුවන්. ලොකු ජනාකීර්ණ ප්‍රදේශයක් නෙමෙයි හැබැයි මේ තියෙන්නේ. මේ ගමනේදී අපිට හම්බ වෙනවා අමුතු පාලමක්. ඒක ටිකක් ආනතියෙන් වැඩි පාලමක්. ඉතින් ඒකෙත් මම ඔයාලට ගෙනාව පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මේ යන දවසේ වැඩි සෙනග හිටියේ නෑ යාළුවනේ. මොකද අපි ගියේ අප්‍රේල් 14 වෙනිදා. ඉතින් අවුරුදු දවසේ වැඩි කවුරුත් එළියට යන්නේ එහෙම නෑනේ. ඉතින් මේ දකින්න ඔයාලා ඒ කියපු පාලම. ඉතින් යාළුවනේ දැන් නම් අපි ජැටියට ළඟයි. thumbnail එකේ කිව්ව විදිහට අප්‍රේල් 14 වෙනිදාට වෙනකන් මම අප්ඩේට් ගණන් ඔයාලට කියන්නම්. ඉස්සරහට ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. හැබැයි එක්කෙනෙක්ට උනේ රුපියල් 100යි. ඉතින් යාළුවනේ මේ අපි ඉන්නේ කුරිකුට්ටුවන් ජැටියේ. අපි මේ බෝට්ටුවක් යනකන් තමයි බලාගෙන ඉන්නේ. පැය භාගෙන් භාගයට තමයි මෙතනින් බෝට්ටුව යන්නේ. ඉතින් යාළුවනේ අපි මේ බෝට්ටුවේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවා ලයිෆ් ජැකට් එහෙමත් අපිට දෙනවා. යද්දී නම් සෙනග ටිකක් වැඩියෙන් හිටියා. මොකද එතනින් යාළුවා කෝවිලකටත් යනවා, සමහර අය නාගදීපෙටත් යනවා. ඉතින් විනාඩි 20ක වගේ ගමනක් තමයි මෙතන තියෙන්නේ අපිට. හරි, මේ දැන් අපි නාගදීප විහාරයේ ජැටියට ඇවිල්ලා තමයි මේ ඉන්නේ. ඉතින් ඔයාලට ඈතින් පේනවා නාගදීප විහාරය. ඉතින් යාළුවනේ මේ අපි දැන් නාගදීප විහාරයට මේ ජැටිය දිගේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා ඒ දැක්කේ අපි නාගදීප විහාරයේ අපිට ගන්න පුළුවන් වුණ පින්තූර ටිකක්. ඉතින් විහාරයට ඇතුළු වෙන ප්‍රදේශ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. යාළුවනේ මේ ඔයාලට පේන්නේ ඒ කාලේ හිටපු ලොකු හාමුදුරුවන්ගේ පිළිරුව.
ඔයාලා දකින්නේ පන්සල ඇතුලේ අපිට දකින්න පුළුවන් විදිහ. ඉතින් හරිම නිස්කලංක පරිසරයක් තමයි අපිට දකින්නට හම්බ වෙන්නේ. සෙනගත් අද වැඩි හිටියේ නෑ, මොකද අද අවුරුදු දවසනේ. ඉතින් ඔයාලා දන්නවත් වගේ චුල්ලෝදර මහෝදර සටන නිසානේ බුදුහාමුදුරුවෝ මෙහෙට වැඩම කළේ. ඉතින් ඒ කතාව හරි අපූර්වට මෙයාලා මේ බුදු කුටුවේ සඳහන් කරලා තියෙනවා. තාමත් ඉදිවෙමින් පවතින පිළිරුවකුත් තියෙනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ නාගදීප විහාරයේ ඉදිරිපස දොරටුවේ දසුනයි. ඉතින් ගොඩක් මේක නාගයන්ගේ පිළිරුව වලින් තමයි හැඩගැන්විලා තියෙන්නේ. ඉතින් යාළුවනේ නාග විහාරයේ වැඳලා අපි දැන් නයිනතිව් ජැටියට යන්න පිටත් වුණා. ඉතින් නයිනතිව් ජැටිය ළඟම තමයි මේ නාග පූෂණී අම්මන් කෝවිල තියෙන්නේ. ඉතින් අපි කෝවිල ඇතුලේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් යාළුවනේ අපි ඒ කෝවිලටත් ගිහිල්ලා ආයෙත් කුරුකුට්ටුවන් ජැටියට එන්න පිටත් වුණා. ඉතින් අපි මේ වෙලාවේ නම් අපේ කට්ටියටම යන්න පහසුවක් විදිහට අපිටම බෝට්ටුවක් පෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒකට රුපියල් 6000ක් තමයි උනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ වීඩියෝ ක්ලිප් එක. ඉතින් යාළුවනේ මේක අපිට වෙනස්ම අත්දැකීමක් අපේ ජීවිතේට. එහෙනම් යාළුවනේ අපේ නාගදීප බ්ලොග් එක අපි මෙතනින් නවතිනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.